ආයුබෝවන් හැමෝටම සයිබර්මැප් YouTube channel එකේ පළමු වීඩියෝ එකට ඔයාලම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලත් ගේම් එකක් ප්ලේ කරද්දි හිර වෙන එක, එහෙමත් නැත්නම් ලැග් වෙන එක ගැන වද වෙනවද? එහෙනම් අද වීඩියෝ එක ඔයාලටයි. අද මම කියලා දෙනවා ඔයාගේ PC එකේ performance වැඩි කරගෙන කිසිම බාධාවක් නැතුව ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා බලමු. Step 1. දැන් අපි බලමු පරිගණකයේ අනවශ්‍ය විදිහට RAM එක වැය වෙන එක නතර කරන්නේ කොහොමද කියලා. ඔයාගේ keyboard එකේ Control Shift S කොබලා Task Manager එකට යන්න. ඒව නැත්නම් Task Manager එකේ right click කරලා යන්න. මෙතන ඔයාලට පේනවා ඇති පසුබිමේ වැඩ කරන Chrome හෝ වෙනත් apps. ඒව මත right click කරලා End Task දෙන්න. ඒ වගේම උඩ තියෙන Startup tab එකට ගිහින් ඔයාලට අනවශ්‍ය හැම app එකකටම disable කරන්න. එතකොට PC එක on වෙද්දීම ඒ apps වැඩ කරන්නේ නැහැ. Step 2. ඊළඟ වැදගත්ම පියවර තමයි Windows Game Mode එක. ඔයාගේ search bar එකේ Game Mode කියලා search කරලා ඒක on කරගන්න. මේකෙන් වෙන්නේ ඔයා game එකක් play කරද්දී Windows වල තියෙන සම්පූර්ණ ශක්තිය ඒ game එකට විතරක් ලබා දෙන එකයි. ඒ වගේම සමහර පරණ device වල මේ option එක නැහැ. ඒ අය මේ step එක skip කරන්න. Step 3. මේක කරන්න ඔයා මුලින්ම ඔයාගේ keyboard එකේ Windows key එකත් එක්ක R key එක press කරන්න ඕනේ. එතන එන box එකේ temp, ඒ කියන්නේ TEMP කියලා type කරලා enter දෙන්න. මෙතනදී ඔයා control key එකත් එක්ක A key එක press කරලා මේ files ඔක්කොම select කරගන්න. ඊට පස්සේ shift key එකත් එක්ක delete key එක press කරලා මේ files ඔක්කොම permanently delete කරගන්න. මේක හරියට device එකේ තියෙන අනවශ්‍ය කුණු ගොඩක් අයින් කරලා දානවා වගේ වැඩක්. ඊට පස්සේ ඔයා ආයෙ පාරක් Windows key එකත් එක්ක R key එක press කරලා ඒකේ %temp% කියලා type කරලා එන files ටිකත් මම කලින් කියු විදිහටම සම්පූර්ණයෙන්ම මකලා දාන්න. bonus tip. ඔයා පාවිච්චි කරන්නේ low-end PC එකක් නම් හැමතිස්සෙම ඔයාගේ resolution එක 1280 වෙනකුණින් 720 වගේ මට්ටමකට අඩු කරන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි V-Sync කියන එක off කරන එක. ඒකෙන් ඔයාගේ input lag එක ගොඩක් අඩු වෙනවා. අමතක කරන්න එපා shadows සහ anti-aliasing කියන දෙකත් low මට්ටමට දාන්න. මේ පුංචි වෙනසින් ඔයාට ලොකු FPS වැඩිවීමක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පියවරවල ටික හරියට ගලොත් ඔයාලට කිසිම කරදරයක් නැතුව ස්මූත් විදියට ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ගේමින් සහ ටෙක් වීඩියෝ ඉස්සරහට බලන්න අපේ සයිබර්මැප් channel එක subscribe කරන්න. මම තවත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනවා. එතකන් හැමෝටම සුබ දවසක්.